හයි ගයිස් මම පරිසමින් ඉන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරලා මේ වීඩියෝ එක දාන්නේ. මේ වීඩියෝ එක දාන්න රීසන් එක දැන් මෙච්චර ලංකාව වටේම කියන්නේ හැමතැනම එක විදිහම වැහැලා වස්ස ගම් වතුර මිනිසුන්ට ඉන්න තැනක් නැහැ, කණ්ඩත් නැහැ. එහෙම ඉද්දී අපේ උඩපොසල්ලාවටම සමහර ප්‍රශ්න ආව මේ උඩපොසල්ලාවේ මේ ෂොප් වල කඩවල වලින් මිනිසුන්ට බඩු දෙන බඩු ප්‍රයිස් වැඩි වුණා එකපාරම අංගනවා. එහෙම කරන්න එපා. හරිද? මේ වීඩියෝ බලන කට්ටිය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දානවා, ප්‍රයිස් කන්ට්‍රෝල් නම්බර්. ඒ ප්‍රයිස් කන්ට්‍රෝල් එකට අනිවාර්යෙන් කම්ප්ලේන්ට් එක දාන්න. මෙන්න අසාධාරණයක් වුණා කියලාද මේ සිටුේෂන් එකේ කීයක් හරි අඩු කරලා මිනිසුන්ට බඩු දෙන්න ඕනේ. එහෙම හරි කමන්නේ කලින් තිබ්බ ප්‍රයිස් එකට හරි දෙන්න තිබ්බනේ. මේ මෙච්චර ප්‍රශ්නේ තියදී වෙලිමඩ පාරත් බ්ලොක් නුවරඑළියටත් යන්න බෑ. වෙහිකල් වැඩ නැහැ. ඒ වුණාට කොහොමද ප්‍රයිසස් ටික වැඩි වුණේ කියලා දන්නේ. දැන් එතනින් එහාට බඩු ආවේ නෑනේ. තිබ්බේ ස්ටොක් නේ තිබ්බේ. සමහර කට්ටිය ස්ටොක් ටික ඔක්කොම අංගලා තියන්නේ දෙන්න මිනිසුන්ට. ඒ වගේ කඩවල් වල කාට හරි එහෙම අසාධාරණයක් වෙලා තිබ්බනම් ඒ කඩවලට ආයි යන්නත් එපා. ඒ බඩු ගන්න එපා ඕනේ නෑනේ. මේ අනිත් එක බිත්තර 60යි 70යි සිලින්ඩර් 8500ක් ගිහලා තියෙනවා. බිල් තිබ්බනම් අනිවාර්යෙන් මේ කමෙන්ට් එකේ දාන්න මම සර්ව් කරගන්නම්. මමත් කම්ප්ලේන්ට් දාලා තියෙනවා ප්‍රයිස් කන්ට්‍රෝල් වලට. හාලෙම හොඳටම ගිහලා තියෙනවා 350යි 300ටත් ගිහලා තියෙනවා. මේ ඒ නිසා මේ පොඩ්ඩක් මේ වීඩියෝ බලන කට්ටිය කම්ප්ලේන්ට් එක දාන්න බය නැතුව මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම නම්බර් එක දාන්නම්. ඔයත් කතා කරලා මේ එයාලට ආයෙත් ඒ වගේ වැඩ කරන්න දෙන්න එපා. මම මේ වීඩියෝ මම දාන්නේ තවම එමොම නෙවෙයි. කඩවල් දෙකක් තුනක් විතරයි මේ ප්‍රශ්නේ ඒ වගේ වැඩ කරලා තියන්නේ. හරිද? එමොම මම කියන්න බෑ මට මේ ඔක්කොම මේ අසාධාරණ වැඩ කරා කියලා. මේ බලන කට්ටියටත් දන්නවා කොයි කඩේද එහෙම උනේ කියලා. අනිවාර්ය බය නැතුව මට පුළුවන් නම් මගේ නම්බර එක දාන්න, මට WhatsApp දාන්න බිල් ටික. හරිද? මම හරි ෂෙයා කරන්න මෙම වුණා කියලා. සමහර කඩවල වලින් දැන් මේ බඩු ගද්දි බිල් දෙන්නෙල්ලු. හරිද? බිල් අනිවාර්යෙන් ඉල්ලන්න. බිල් ඉල්ලන එක අපේ රයිට්ස් එකක් තියෙනවා. අනිවාර්යෙන් අපි බඩුවක් ගද්දි බිල් දෙන්නම ඕනේ. බිල් අනිවාර්යෙන් ගන්න. අරන් මේක මේ දාන්න. කම්ප්ලේන්ට් එක හරියවන අනිවාර්යෙන් දාන්න. කාට හරි එහෙම ප්‍රශ්න වෙලා තිබුණා බය නැතුව එහෙමම කම්ප්ලේන්ට් එක දාන්න. මේ නම් මම නම්බර එක දාන්නම්. එමම පරිස්සමින් ඉන්න. Thank you.